ආයුබෝවන් කියලා පිළිගන්නවා කෞෂිස් ෆැමිලි මගේ YouTube නාලිකාවට. මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මම හිතුවා මගේ පළවෙනි වීඩියෝ එක විශේෂ තැනකින් පටන් ගන්න ඕනි කියලා. ඒක මට ලොකු ආශිර්වාදයක් වේවි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ගනේවත්ත දේවාලේ. මේක ඉතාම පැරණි දේවාලයක්. ඒ වගේම ගොඩාක් අනුහස් තියෙන දේවාලයක්. මේ දේවාලය රජ කාලේ ඉඳලම පැවතගෙන එන දේවාලයක් කියලා තමයි මම අහපු අය මාත් එක්ක කීවේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ආවම මේ විදිහට තමයි දිස්සෙන්නේ. නිස්කලංක තැනක්, හිතට ගොඩාක් සැනසිලිදායක තැනක්. බෝධියත් ගොඩාක් පැරණි බෝධියක්. ගොඩක් අනුහස් තියෙන බෝධියක් කියලා තමයි ගොඩක් අය මාත් එක්ක කීවේ. ගොඩාක් අය බෝධි පූජා තියන්න මෙතනට එනවා. ඒ වගේම මමත් බලයි මෙයා මොකද මෙතන කියලා. එයා මම බෝධි පූජා ගාථා කියලා ඉවර වෙනකම්ම මගේ ළඟට වෙලා අහගෙන හිටියා. ඉතින් මට හිතුණා එයාවත් මගේ vlog එකට ගන්න ඕනේ කියලා. මම මෙහෙට එන්නේ අඟහරුවාදා දවසට. ඒ ඇයි කියලා ඔයාලා බලයි. මොකද මගේ පුතාට චෙස් ක්ලාස් තියෙන්නේ අඟහරුවාදා. ඉතින් ඒ පැය දෙක මම මෙතනට ඇවිල්ලා බෝධි පූජා තියලා චුට්ටක් වෙලා ඉඳලා තමයි යන්නේ. මගේ මේ vlog එකට ඔයාලා ගොඩක් කැමති වේවි කියලා මම හිතනවා. මට කියන්න බැරි වුණානේ. මෙම ගණේවත්ත දේවාලේ තියෙන්නේ පිළියන්දල. පිළියන්දලාවට ඉන්න අය නම් මේ ගණේවත්ත දේවාලයට ඇවිත් ඇති කියලා මම හිතනවා. ගොඩක් ඈත ඉන්න අයට උනත් මේ දේවාලයට ඇවිත් යන්න පුළුවන්. මේ දේවාලේ සෑම වසරකම රන්දෝලි මහා පෙරහැරද පවත්වනවා. ඉතින් යාළුවනේ ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි. මේ දේවාලයට ඇවිත් එන්න. ආදරෙයි හැමෝටම. බයි බයි.